පිළිගන්නවා LK Academy එකෙන් තියෙන අලුත් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට ඇඩ් බලලා මයික්‍රෝ ටාස්ක් කම්ප්ලීට් කරලා ගේම් ගහලා ඩොලර්ස් earn කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක්. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ මම රිවිව් එකක් විතරයි කරන්නේ. ඉතින් ඔයාලට කැමති නම් වීඩියෝ එක බලලා මේ ඇප් එකේ මුදල් උපයන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඔයාලා අපේ channel එකට අලුත් නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක Android නම් ඔයා Play Store එකට යන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක iPhone එක නම් ඔයා App Store එකට යන්න. ඉතින් දැන්ට මම මගේ ෆෝන් එක Android හින්දා මම Play Store එකට යනවා. ඉතින් ඔයාලා Play Store එකට ගිහිල්ලා paid work කියලා search කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට search කරාට පස්සේ ඔයාලට application එකක් ඒවි make money paid work කියලා. ඉතින් ඔයාලා ඒක ෆෝන් එකට install කරගන්න. ඉතින් මම දැන්ට මේක install කරන් තියෙන හින්දා ඒක open කරනවා. ඉතින් යාළුවනේ මේ app එකට ඔයාලට 10 million downloads තියෙනවා. ඉතින් සාමාන්‍ය හොඳ තත්ත්වයක තියෙන ඇප්ලිකේෂන් එක. ඉතින් අපි ඕපන් කරමු. හරි යාළුවනේ ඉතින් මම ඕපන් කරා මේකට මුලින්ම sign up වෙලා හිටියේ. ඉතින් මට මේකට දැන් sign up වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා මේකට sign up වුණාට පස්සේ ඔයාලට email එකකින් verification එක කරන්න එනවා. ඉතින් අන්න එක කරලා ඉතින් ඔයාලට මේකට sign up වෙන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට සරල dashboard එකක් තමයි ඉතින් ඔයාලට පේන්නේ. ඉතින් මම මේකෙන් earning එකක් ගන්න විදිය ඔයාලට කියලා දෙන්නම් මුලින්ම. ඉතින් යාළුවනේ මෙන්න මේ watch videos කියන එකෙන් ඔයාලට මෙතෙන්දී you will earn points 0.01 ඉඳන් 0.1 දක්වා earning එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ watch videos click කරලා ඔයාලට ad එකක් බලන්න තියෙන තප්පර 30ක විනාඩියක වගේ. ඉතින් ඒ app ඒ ad එක ඉවර වෙනකම් බැලුවට පස්සේ මේගොල්ලෝ ඔටෝම reward එක දෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැන් videos වල earning කරන විදිය. හරි ඉතින් දැන් අපි බලමු complete offers කියන එක click කළා. ඉතින් යාළුවනේ මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ටාස්ක් කම්ප්ලීට් කරන්න. ඉතින් පේනමැටි ටාස්ක් සාමාන්‍යයෙන් ඔයාලට මුලින්ම 18ක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ 18 කම්ප්ලීට් වුණාට පස්සේ ආයෙ ටාස්ක් එනවා. ඉතින් අන්න ඒව කම්ප්ලීට් කරන්න. ඉතින් යාළුවනේ මම එකක් ක්ලික් කරලා පෙන්නුවොත් ඔයාලට කරන්න තියෙන්නේ මේගොල්ලෝ අපි ටාස්ක් එක කරන්න ඕන විදිහට දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ රෙකෝඩ් කරන්නලු new වීඩියෝ එකක්. ඒ කියන්නේ අලුත් වීඩියෝ එකක් තප්පර 30කට වැඩි. ඉතින් ඒකෙදි කරන්න තියෙන්නේ ඔයාලට paid work එකෙන් money earn කරන විදිය තමයි කරන්න තියෙන්නේ. account එකක් හදන audience එකක් ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් ඔයා අලුත් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒකෙන් earning එකක් ගන්න විදිය ඔයා වීඩියෝ එකක් කරන්නලු. ඉතින් අන්න ඒක TikTok එකේ YouTube එකේ Instagram හරි Facebook එකේ හරි publish කරන්නලු. ඉතින් ඒ publish කරලා ඒ account එක සාමාන්‍යයෙන් ඒ ඔයාගේ වීඩියෝ එකට views 5000ක් වගේ ගියාට පස්සේ ඒ ගියපු views එකේ screenshot එක මෙන්න මේකට attach කරන්න තියෙන්නේ. ඉතින් attach කරලා ඔයාට send කරන්න තියෙන්නේ. ඉතින් ඒ send එක submit වුණාට පස්සේ ඔයාගේ reward එක ඔටෝ මේගොල්ලෝ ඔයාගේ paid account එකට දෙනවා. ඉතින් අපි බලමු තව වීඩියෝ offers එක click කරලා. ඉතින් මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ write an article. ඒ කියන්නේ ඔයාට මේක කරන්න දීලා තියෙනවා write an article about ඒ කියන්නේ මේ ඇප් එකෙන් money earn කරන විදිය තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකට ඔයාට වචන 100කට වඩා ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට type කරන්න ඕන වචන 100කට වැඩියෙන්. ඉතින් paid work එක කියලා mention කරන්නත් තියෙනවා article එකේ. ඊට පස්සේ ඔයාගේ referral link එකක් මෙතෙන්ට දාන්න තියෙනවා. ඊට පස්සේ publish an article on blog. ඒ කියන්නේ ඔයාගේ දැන් article එක ඔයා publish කරන්න ඕනේ blogger එකේ හරි medium එකේ හරි form එකේ හරි forum එකේ හරි. ඉතින් ඒක දැන් පබ්ලිෂ් කරාට පස්සේ ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මෙන්න මේකට attach file කියලා ඒකට send කරන්න තියෙන්නේ. හරි ඉතින් අපි තවත් එකක් බලමු කොහොමද ඒක කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන create Pinterest pin කියලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ කියන්නේ paid work එක ගැන pin එකක් හදලා ඒක publish කරන්න තියෙන්නේ. ඒකේ task එක කරන්න විදියක් කියලා තියෙනවා. ඉතින් design your pin ඒ කියන්නේ pin එක design කරන්න. ඒ කියන්නේ මේ paid work එකෙන් earning එකක් ගන්න විදිය mention කරලා ඔයාලට pin එක design කරන්න. ඉතින් ඒකට referral link එකක් දාන්න. ඉතින් ඒක publish කරන්නලු public විදියට. ඉතින් ඒක publish කරාට පස්සේ pin එක active කරේ තියෙද්දි ඔයාට screenshot එකක් කරන් send කරන්න තියෙන්නේ. හරි ඉතින් ඔන්න ওই විදියට තමයි task complete කරලා ඔයාට earning එකක් ගන්නෙ. අපි බලමු යාළුවනේ දැන් මෙතන fill out surveys click කරලා. ඉතින් ඔයාට මෙන්න මේ you will earn ඒ කියන්නේ මේ එක සර්විස් එකක් කම්ප්ලීට් කරනකොට සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියලා තියෙන විදිහට 0.5 ඉඳන් ඩොලර්ස් 15ක් දක්වා ගෙවනවා. ඉතින් ඔයාට දැන් මෙතෙන්දී අපි දැන් CPS රිචාර්ජ් කියන එකෙන් සර්වර් එකක් බලන්න ගියොත් ඉතින් සාමාන්‍යයෙන් දැනට නම් සර්වර්ස් ඇක්ටිව් නැහැ. ඉතින්
මේගොල්ලෝ කියන විදිහට තව පැය කිහිපයකින් බලන්නලු. ඉතින් සාමාන්‍යයෙන් දවසට සර්විස් එකක් වගේ ඒවි. ඉතින් ඒවත් ඔයාලට කරන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මෙතනින් තව තියෙනවා ප්ලේ ගේම්ස් කියලා. ඉතින් ප්ලේ ගේම්ස් කියන එකට ගියොත් ඔයාලට කරන්න තියෙන්නේ මේගොල්ලෝ කියලා තියෙන විදිහට ගේම් එකේ ලෙවල් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. අන්නේ ලෙවල් කම්ප්ලීට් කරනකොට ඔයාලට මේකෙන් සුළු මුදලක් ගෙවනවා. ඉතින් 0.1 ඉඳන් ඩොලර් 100ක් දක්වා earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගේම් කම්ප්ලීට් කළා. ඉතින් ඔයාලට ගේම් වල ලෙවල් and ටාස්ක් තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් අන්න ඒව කම්ප්ලීට් කරාට ඔයාලට පස්සේ ඔටෝ රිවර්ඩ් එක ලැබෙනවා. හරි යාළුවනේ ඉතින් මෙතෙන්දී ඔයාලට ඩොලර්ස් එකක් කම්ප්ලීට් වෙන්නේ කියන්නේ ඩොලර් එකක් හොයනවා පොයින්ට්ස් 1000ක් කලෙක්ට් කරගන්න ඕන. ඉතින් පොයින්ට්ස් 1000ක් කලෙක්ට් වුණාට පස්සේ ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ඩොලර්ස් ගාන පෙන්නනවා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩෑෂ්බෝඩ් එක පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ ඩේලි ස්ට්‍රීක් කියන එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ මේකට දවස් 7ක් එක දිගට ලොගින් වෙලා රිවර්ඩ් එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් ඔයාලට කලෙක්ට් කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් දැන් අපි බිලින්ග්ස් පැත්තට ගියොත් ඔයාගේ විඩ්‍රෝ පැත්තට යමු. ඒ කියන්නේ ඔයාගේ දැන් earn කරන සල්ලි විඩ්‍රෝ කරන විදියට. ඉතින් ඔයාගේ earning amount එක මෙතනින් පෙන්නනවා. ඉතින් මම තාම earn කරේ නෑ මේකෙන්. ඉතින් ඔයාට මේකෙන් විඩ්‍රෝ එකක් ගන්න පුළුවන් වෙන්නේ ඩොලර්ස් 20 කම්ප්ලීට් වුණාට පස්සේ. ඉතින් ඔයාට ඩොලර්ස් 20 ඔයාගේ මහන්සි අනුව තමයි ඉතින් earning එකක් ගන්න වෙන්නේ. ඉතින් ඔයා නිකන් හිටියොත් මේකෙන් කොහොමද earn කරන්න බෑ. ටිකක් මහන්සි වුණොත් earn එකක් අරගෙන ඔයාට විඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට payments method වලට ගියොත් add a payment method click කළා ඔයාට මේක withdraw දෙනවා යාළුවනේ bank transfer එකනුයි PayPal එකනුයි. ඉතින් ඔයාට PayPal එකෙන් ගන්නව නම් email එකයි PayPal එකේ first and last name එකයි දීලා මෙන්න මෙතන tick එක දාලා add method දුන්නට පස්සේ ඔයාගේ payment method එකක් දෙනවා. ඉතින් ඔයාට මේකෙන් direct bank එකට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ බැංකුවට කෙලින්ම සල්ලි ගන්නත් පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ බැංකු account number එකයි. ඉතින් බැංකුවේ register කරලා තියෙන first and last name එකයි bank name එකයි bank big code එකයි. ඉතින් bank big code එක ගන්නවාට Google එකේ ගිහිල්ලා type කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඔයාගේ bank එකේ සම්පත් bank එකේ හිතුවොත් ඔයාගේ දැන් සම්පත් bank ඔයාගේ branch එක. ඉතින් branch එක කොළඹ උනොත් සම්පත් bank කොළඹ big code කියලා ගහුවට පස්සේ ඒගොල්ලෝ code එකක් දෙනවන්නේ. code එක ඉතින් මේ ඔයාට මෙතෙන් copy කරලා paste කරන්න තියෙන්නේ. ඉතින් ඒකට tick එක දාගෙන add method දුන්නට පස්සේ ඔයාට විඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් සල්ලි බැංක් එකටම. හරි යාළුවනේ ඉතින් ඔයාලට දැන් අවබෝධයක් එන්නේ මේක විඩ්‍රෝ පැත්තට ගියොත්. ඉතින් ඇනලිටික්ස් වලට ගියොත් ඔයාගේ earning එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාගේ week එකකින් monthly year එකකින් year එකට ගියොත් ඔයාගේ අවුරුද්ද පුරා earn කරපුවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේකෙන් earn කරේ නැහැ. මොකද දැන් ඔයාලත් එක්ක මේකට sign up වුණේ මම. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ email එකකින් sign up වෙලා ඔයාගේ ඊමේල් එක වෙරිෆයි කරලා මේ ඇප් එකේ මුදල් උපයන්න පටන් ගන්න පුළුවන්. ඉතින් achievements පැත්තට ගියොත් යාළුවනේ ඉතින් ඔයාගේ level 1 එකේ ඉඳන් level 2 එකට ඔයාට points 315ක් ඕන වෙනවා. ඒ කියන්නේ level up වෙන්න. ඉතින් experience එක තියෙන මේකේ level එක up වෙනවා. ඉතින් level 100ක් දක්වා මේකේ තියෙනවා. achievements 30ක් දක්වා තියෙනවා. හරි යාළුවනේ ඉතින් referral program එක පැත්තට ගියොත් ඔයාගේ referral link එක තියෙනවා. ඉතින් අන්නේ referral link එකෙන් දැන් කෙනෙක් earn කරලා ඒකෙන් එක්කෙනා withdraw එකක් ගනිද්දි ඔයාට ඩොලර්ස් 10ක් ඔටෝ මේගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඔයාලා මගේ referral link එක මම කමෙන්ට් එකේ දාන්නම් pin කරපු. ඉතින් ඔයාලට ඒකෙන් ගිහිල්ලා register වුණොත් ඔයාලා දැන් ඩොලර්ස් 20ක් earn කරොත් එහෙම මට මේගොල්ලෝ ඩොලර්ස් 10ක් ගෙවනවා. ඉතින් අන්න ඒ විදිහට referral ලගෙනවත් earning එකක් ගන්න පුළුවන්. ඉතින් settings වලට ගියොත් ඔයාගේ account එකේ data නම් මම තමයි මේකෙදි පෙන්නන්නේ. හරි යාළුවනේ ඉතින් පේනවා ඇති දැන් ඔයාට earning එකක් ගන්න විදිය. ඉතින් ඔයාට withdraw එකට ගියොත් දන්නවා ඇති withdraw කරන්නත් ඉතින් මම මුලින් කියලා දුන්නා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදියට තමයි paid work එකේ මුදල් උපයන්නේ. ඉතින් ඔයාගේ මහන්සි වුණොත් තමයි ඉතින් මේකෙන් පොඩි මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් නිකන් හිටියොත් සල්ලි කොහොමත් හොයන්න බෑ. ඉතින් මහන්සි වෙන තරමට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම